හදන්නේ අමුතු විදිය දෙයක්. ඒකත් සක්කුඩක් තමයි. ඉතින් අපි හදලා බලමු. ඉතින් හදන්න යන්නේ නැවක්. ඉතින් කූරු ගන්න කොච්චරක් ඇති කියලා හරියටම කියන්න බෑ. අපි ඉතින් හදලා බලමු. ඉතින් දැන් කූරු ටික සුද්ධ කරගනිමු. ඔයාලත් කූරු 15ක් විතර සුද්ධ කරගන්න. වැඩිපුර සුද්ධ කරගත්තට කමක් නැහැ. ඒකට මදි වෙන්නේ නැහනේ. මේ විදිහට ඔයාලා අඩි 4 දෙකක් දෙපැත්තට තියලා මේ අපි මෙන්න මේ කූර මම ගත්තේ අඩි 1කමාරට. එතකොට මේ කූර ගන්න ඕනි අඩියට විතර ගන්න ඕනි. ඊට අඩු වුණොත් කමක් නැහැ. ඊට පස්සේ දැන් මේ අර ඉස්සරහෙන් එකට ලං කරගන්න ඕනි. එතකොට තමයි ආර නැවක්කගේ උල් හැඩයට එන්න ඕනි. එතකොට ගානට බොකුටුලා එනවා ලස්සනට. දැන් ඉතින් මේ විදිහට මේ දෙක බැඳගත්තා. ඒකට දිග කැලක් මේ විදිහට බැඳගත්තා. දැන් ඉතින් මේ කොම් එකනේ බැඳ ගන්න ඕනේ. ඒක මේ නමලා ඉතින් ඒකත් බැඳ ගන්න ඕනේ. ඉතින් අපි බැඳගෙන බලමු. ඉතින් මේ විදිහට තමයි මේ අපි විදිහට බැඳගත්තේ. දැන් ඉතින් අපි බඳ කොටස හදාගෙන ඉවර කරගමු. ඔයාලට පේනවද දන්නේ දැන් හොඳට කරවලටලා තියෙන්නේ. අපි යට බඳ කොටස හදාගන්න කලින් තව කැරට් එකක් තියෙනවා සෙට් කරගන්න. ඉතින් අපි බලමු මේක හදාගන්න කියලා. ඉතින් ඔයාලා මේ විදිහට හදාගත්ත එකේ මේ තියෙන මේ හරියටුයි තාත් මෙන්න මේවයි කූරත් තියලා බැඳගෙන මෙතනනොත් මේ කොන් දෙකනොත් කූරත් තියලා බැඳ ගන්න ඕනි. ඒකට තමයි ලස්සනට අර පොකුටුර තියලා අර බඳ කොටසේ ලිකැලි බැඳ ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට බැඳගත්ත එක දැන් තියෙනවා මේ බෝක්ස් එකක තියෙනවා පේනවා. දැන් මේවයි කූරක් කරගෙන මෙතන මැදි තියන්න ඕන. ඔයාලට පේනවාද ලස්සන බැලන්ස් එකට දිනනවා දැන්. ඔයාලට දිනන අතරියම මේ විදිහට බැඳගත්ත එකේ අද කොටසේ මේ විදිහට එක කූරක් කියලා මැදි බැඳ ගන්න ඕනේ. ඊට පස්සේ මම කූරු දිලා වටේටම බැඳ ගන්න ඕනේ මෙහෙම. right මේ විදිහට හදාගෙන ඉවරයි. මෙතන බඳින්න දින අපිට දැන් මෙතන අපිට මොකද ගන්න රබර් බෑන්ඩ් වලින් මොකද ගන්න බෑද රෙසි පොටියක් ගත්තා. දැන් මෙතනින් මේ කෑල්ල හදා ගන්න ඕනේ ලස්සනට. දැන් මේ විදිහට හදාගෙන ඉවරයි. දැන් මේ විදිහට එක කූරක් කරගෙන මේ විදිහට නමා ගන්න ඕනේ. නමාගෙන මේ දෙක අතරින් මෙහෙම හස්තට දාගෙන මෙහෙම දාලා ගැට ගහ ගන්න ඕනේ. දැන් මේ හදාගත්ත රවුමට මේ කූරු ටිකක් කරගෙන මෙතන කූරු 6ක් බැඳගෙන 6ට තියලා බැඳ ගන්න ඕනේ. ඒක ලස්සනට ඉන්නේ. ඉතින් ඔයාලට කැමති විදිහට ගන්න පුළුවන්. මේ කොටුවට ගන්න පුළුවන්, බොක්ස් හැඩයට ගන්න පුළුවන්. තව මේ විදිහට රවුමට ගන්නත් පුළුවන්. නැත්නම් මේ වහල ගන්න නැතුව තියන්නත් පුළුවන්. මේ විදිහට තමයි තියෙන්නේ අපි ඉර හදාගත්ත බෝට්ටුව අපේ. අපි ඉර හැදුවේ මේ රවුමයි මේ විදිහට තියාගෙන තමයි බඳ කොටස හදාගත්තේ. ඒකල මේ විදිහට පොඩි මම මෙතන එක ලියම ගත්තේ නැහැ දෙකට තුනට කපලා ගත්තා. මොකද මගේ එක මේ ඇන්ගල් එක වැඩි හින්දා ඔයාලට තනි කුර ගන්නත් පුළුවන්, කපලා ගන්නත් පුළුවන් මම වගේ. ඊට පස්සේ මේ විදිහට රවුම අරගෙන පිටස්පෙන් බඳගත්තා. අපි මේ විදිහට හදාගත්ත එකේ බාද කොටස මේ විදිහට තියෙන කැතයි හින්දා ඒක තලවල දාන්න ඕන හින්දා මේ උඩින් දෙන කුරකුයි මෙතෙන් දෙන කුරකුයි තියලා පොඩි සැකිල්ලක් ගහ ගන්නවා. එතනිනුත් ඒකල එතනින් සවකල වලින් අලවලා දානවා. නැත්තම් බද කොටස වෙද්දි කැතයි හින්දා. හලෝ ගයිස් අපි දැන් කුඩු හල්ලි ඉවරයි. ඔයාලට පේනවා ඇති මේක ඊයේ රවුමට මං හැදුවේ. ඒක පොඩ්ඩක් අවුල් වගේ ඉතලා මං කිව්වා කොටුවටත් හදන්න පුළුවන් කියලා. ඉතින් මං කොටුවටත් හැදුවා. ඔයාලට ඕන රවුමට හදන්න පුළුවන්, කොටුවට හදන්න පුළුවන්. ඉතින් අපි අලවලා බලමු. අපි දැන් කුඩු හදාගෙන ඉවරයි. ඔයාලා බලන්න කොහොමද ලස්සනට දිනනවා ඉතින්. channel එක subscribe කරන්න අමතක කරන්න. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක like කරන්න තවද කරන්න. අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින්